පින්වත්නි අද දින මෙම ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනයකට කන්‍යමා ශ්‍රවණය කරන්නටයි මේ සියලුම පින්වතුන් සැදී පැහැදී සිටින්නේ. අද දිනේ බලාපොරොත්තු වන්නේ මේ හැම කෙනෙක් තුළම මිනිහෙක් හැටියට උපත ලැබූ මනසක් තියෙන හැම පුද්ගලයෙක් තුළම තියෙනා වූ එහෙම නැත්නම් උපදවා පහදා ගන්නට හැකියාවක් ඇති මේ ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම කියන කොටස් දෙක පිළිබඳව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් මූලිකම කොටස් දෙකක් තමයි ඉන්ද්‍රිය ධර්ම පංච ඉන්ද්‍රිය සහ බල ධර්ම පහක්. මේවට කියනවා සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියලා පහකුත්, සති බල, විරිය බල, සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියලා බල පහකුත් තියෙනවා. දැන් මේ ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම කියන ඒවා පවතින්නේ තමන්ගේ චිත්තසංතානය තුළ. මේ ඉන්ද්‍රිය ධර්ම වලින් බල ධර්ම වලින් අපි ඒවා උපදවා පහදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තමන්ගාව නිද්‍රාගත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම උපදවා පහදවා ගන්නවා කියන්නේ එහෙම නැත්නම් මතු කර ගන්නවා කියන එකේ තේරුම මේ ඉන්ද්‍රිය ධර්මයක් මතු කර ගැනීම සඳහා යම්කිසි කෙලෙස් කොටසක් ඉවත් කළ යුතුයි. සද්ධා ඉන්ද්‍රිය මතු කර ගැනීම සඳහා දැන් සද්ධා ඉන්ද්‍රිය මතු කර ගැනීම නිසා පසාදෝ අදිමොක්කෝ එහෙම නැත්නම් අදිප්‍රමෝදයන් චිත්තං කියන தത്വයටපත් වෙනවා මේ සද්ධා ඉන්ද්‍රිය මතු කර ගැනීම නිසා. එතකොට සද්ධා ඉන්ද්‍රිය මතු කර ගැනීම නිසා සිතේ ප්‍රසාදයක් අදිප්‍රමෝදයක් ප්‍රමෝදයේ චිත්තං අදිප්‍රමෝදයන් චිත්තං කියන தത്വයට හිතපත් වෙනවා. මේ අදිප්‍රමෝදයන් චිත්තං කියන தത്വයට හිතපත් වීමත් සමග සද්ධා ඉන්ද්‍රිය නිසා හිතේ තියෙන අසද්දිය එහෙම නැත්නම් අසද්ද බව අසද්දෝ කියන ශ්‍රද්ධා රහිත බව ඉවත් වෙනවා. මේ ශ්‍රද්ධාව කියන්නේ භක්තිය නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ශ්‍රද්ධා කියන මේ මාර්ගදීපච්චනේ තේරුම මේ ධර්මයේ පිළිබඳව සත්‍ය අවබෝධය ලබා ගැනීමයි. හේතුඵල ධර්මයේ පිළිබඳ සත්‍ය අවබෝධයක් සද්ධර්මයේ කියන එකෙනුත් එන්නේ. ඒ වගේම සද්දෝ කියන සද්දෝ හෝති කියන එකෙනුත් සද්ධා ඉන්ද්‍රිය වැඩිමෙනුත් වෙන්නේ අර ප්‍රසාදය චිත්ත ප්‍රසාදය ඒ වගේම චිත්ත ප්‍රමෝදය අදි ප්‍රමෝදයක් බවට පත් වෙලා හිතේ පැහැදීමක් ප්‍රසාදයක් අදිමොක්ක තත්වයකටපත් වීමත් සමග හිතේ තියෙන මුවහා වූ වැසුණු අසද්දි බව කෙලස් කොටසක් ඉවත් වෙනවා. මේ කෙලස් කොටසක් ඉවත් කර ගැනීම සඳහායි සද්ධා ඉන්ද්‍රිය මතු කරගත යුත්තේ. එතකොට ඒ සද්ධා ඉන්ද්‍රිය මතුවීමත් සමග අදිප්‍රමෝදයන් චිත්තං කියන தത്വයට හිතපත් වුනහම අර අසද්දිය එහෙම නැත්නම් අවිද්‍යාවටම මුල් වූ කොටසක් එහෙම නැත්නම් තවත් ආකාරයකින් අපිට කියන්න පුළුවන් මේ භක්තියෙන් සිදු වූ බැඳීම මෙතෙක්කල් භක්තියෙන් සිදු වූ ඇදහිීම සහ මුලින්ම ඉවත් වෙලා යනවා. මෙතෙක්කල් ඇදහිීමකට බැඳීමකට පැතීමකට සීමා වූ මේ ධර්මතාවය ඉවත් වෙලා සත්‍ය අවබෝධයක් වීමයි මේ සද්ධා ඉන්ද්‍රිය මතුවීමෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම විරිය ඉන්ද්‍රිය මතුවීමෙන් සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයාට පග්ඝහට්ටේන කියන එහෙම නැත්නම් යම්කිසි කොටසක් මේ කෙලෙස් කොටසක් හිතෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙනවා. මේ කෙලෙස් කොටස ප්‍රහාණය කිරීමත් සමග උගුල්ලා දැමීමත් සමග කෝසජ්ජ කියන කුසීත බව ප්‍රහාණය වෙලා යනවා. එතකොට විරිය ඉන්ද්‍රිය මතුවීමත් සමග කුසීත බව හිතේ තිබුණු අර මේ කුසීත බව කම්මැලි බව කෝසජ්ජං කියලා මේකට මාගදී වචනේ කිව්වේ. ඒ කෝසජ්ජ බව කුසීත බව මැලි බව ඉවත් වෙලා මේ රිය වෙන් කරන්නේ එහෙම නැත්නම් මේ ගමනට උපකාර වන්නා වූ රාග දේශ මොහ කියන කෙලෙස් කොටස පග්ඝහට්ටේන කියන්නේ ප්‍රහාණය කරලා ඉවත් කරලා අයින් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ සති ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය මතුවීමත් සමග
හේතුඵල ධර්මයේ වවත්තේන කියන මේ විමර්ශනය කර බැලීමේ ශක්තිය මතුවෙනවා. අසතිය දුරු වෙනවා. දැන් අසතිය කියන එකේ තේරුම අමනසිකාරණීය ශක්තිය. එහෙම නැත්නම් මානසිකරණීය ශක්තියක් නැතිකමයි අසතිය කියන්නේ. එතකොට සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් අසතියෙන් වැඩ කරන්නේ ඒ පුද්ගලයා සති ඉන්ද්‍රිය මතුවීමත් සමග ධම්ම වවත්තේන කියන හේතුඵල ධර්මයට බහා ගලපා බලා මේ සතියෙන් කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සමාධි ඉන්ද්‍රිය වැඩිමත් සමග ඒක රසට්ටේන එහෙම නැත්නම් ඒකාග්‍රතාවයේ එහෙමත් නැත්නම් හිතේ විසුරුම නැති වෙනවා. වික්ෂෝප ගතිය, වික්ෂෝප වීම, විසුරුණු ගතිය, හිතේ තියෙන එහාට මෙහාට පැන දුවන ගතිය නැති වෙනවා. ඒ වික්ෂේප වූ ගතිය නැති වෙලා අවික්ෂේප කියන තත්වයටපත් වෙන්නේ අර සමාධි ඉන්ද්‍රිය ඒක රසට්ට එහෙම නැත්නම් ඒකාග්‍රතාවයටපත් වීම නිසායි. ඒ වගේම පඤ්ඤා ඉන්ද්‍රිය සම්පූර්ණ වීමත් සමග දියුණු වීමත් සමග දස්සනේන සම්පන්නෝ කියන තත්වයටපත් වෙලා මිත්‍යා දෘෂ්ටිය ඉවත් වෙනවා. එහෙමනම් දැන් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම පහක් දියුණු වෙනවා කියන එකෙත් මේ ආනපාන කියන දෙක කොටසම තියෙනවා. යම් කිසි කොටසක් ඉවත් වෙන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න. එහෙම නැත්නම් පිරිසිදු වෙන්න. මෙතෙන්දි වෙන්නේ පිරිසිදු වීම. සද්දා ඉන්ද්‍රිය සද්දෝ හෝති කියන තත්වයටපත් වෙන්න. එහෙම නැත්නම් මේ සද්දාව මතුවලා අධිප්‍රමෝද තත්වයටපත් වෙනකොට අසද්දිය එහෙම නැත්නම් අසද්දා බව භක්තිය ඉවත් වෙනවා. විරිය ඉන්ද්‍රිය දියුණු වීමත් සමග අර කෝසජ්ජ බව කුසීත බව ඉවත් වෙලා අර වෙන් කිරීමේ අස්කිරීමේ කෙලෙස් ඉවත් කිරීමේ ශක්තියක් මතුවෙනවා. ප්‍රග්ඝාට්ඨේන කියන්නේ ඒකයි. ඒ වගේම සති ඉන්ද්‍රිය දියුණු වීමත් සමග අර හිතේ තිබුණු අසතිය අමනසිකාර ගතිය ඉවත් වෙලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සමාධි ඉන්ද්‍රිය දියුණු වීමත් සමග හිතේ තිබුණු විසුරුණු බව ඉවත් වෙලා ඒක රසට්ට බවට ඒකාග්‍රතාවයකට හිත සමතයකටපත් වෙනවා. ඒ වගේම පඤ්ඤා ඉන්ද්‍රිය දියුණු වීමත් සමග අර මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා දස්සනේන සම්පන්නෝ කියන තත්වයටපත් වෙනවා. දැන් කවුරුත් තේරුම් ගන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු වුණාම එහෙම නැත්නම් පිරිසිදු වුණාම ඊළඟට තවත් ඉන්ද්‍රිය ධර්ම තුනක් තමන්ගේම මේ චිත්තසංතානය තුලින් මතුවෙනවා. මේ පළවෙනි ඉන්ද්‍රිය තමයි මනි ඉන්ද්‍රිය. මනි ඉන්ද්‍රිය මතු ගමම්ම මේ විඥානන ශක්තිය කියන එක මතුවෙනවා. විඥානනය කියන්නේ වෙන් කළා මේ ජනිතවන හිතේ ජනිතවන අරමුණු වලින් සිදුවන ක්‍රියාවලිය වෙන් කරන්නට පුළුවන්කම තියෙනවා. වෙන් කළා අර අනවශ්‍ය කොටස් ඉවත් කළා අවශ්‍ය කොටස් විතරක් පරිහරණය කිරීමේ ශක්තිය අන්න මනීන්ද්‍රිය යෝනිසෝ මනසිකාරය තමයි මෙතෙන්දි දියුණු වෙන්නේ. මනීන්ද්‍රිය දියුණු වූ ගමම්ම ඊට පස්සේ දියුණු වෙනවා මේ තමන්ගේ ජීවිතේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය මතු ගමම්ම මේ ලේ ධාතුව පිරිසිදු වෙලා මේ ලේ ධාතුවේ තිබුණු කිලුටු ගතිය ඉවත් වෙලා අර මනස පිරිසිදු වෙලා එතෙන්දී මේ ජීවිතේන්ද්‍රිය පිරිසිදු වීමත් සමග හැම කෙනෙකුටම තවත් එක ඉන්ද්‍රියක් මතු වෙනවා. මේ ඉන්ද්‍රිය තමයි සද්දා ඉන්ද්‍රියෙන් පස්සේ මනීන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය සහ ලෝකෝත්තර ඥාන දක්ින්නා වූ ඥාන දර්ශනයක් පහළ වෙනවා. මේකට කියනවා මග්ගේ මග්ග ඥාන දර්ශනයට ලබා ගන්නට උපකාර වන්නා වූ මේ යම්කිසි ඥාන දර්ශනයක් ලැබෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වීම බොහොම වැදගත්. හැම කෙනෙක් තුළම මේ ඉන්ද්‍රිය තියෙනවා. හැබැයි ওই ඉන්ද්‍රිය යටපත් වෙලා තියෙන්නේ తాවකාලිකව. හේතුව මොකද? මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මෙන්න මෙහෙම ඉන්ද්‍රිය පහක් තියෙනවා. තව ඇහැ කන නාසය දිවකය මන දිවකය කියන මේ පහ
මේ පහ ඉන්ද්‍රිය ධර්ම වලට බවට පත් වෙලා නැහැ. ඒවා ආයතන. අර සලායතන தത്വයටමපත් වෙනවා. ඒ සලායතන බවට පත් වීමට හේතුව තමයි ඔය සද්දා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ, ඒ වගේම අර මනීන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක නොවීම. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වීමත් සමග අර චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවආයතනය, කායායතනය කියන මේ ආයතන පහ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම සියල්ලම ක්‍රියාත්මක වීමත් සමග බල ධර්ම පහක් හැම පුද්ගලයෙක් තුළම මතුවෙනවා. මේ බල ධර්ම පහ තමයි සති බල, සති බල, විරිය බල, සද්දා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල. මේ සති බල, සද්දා බල කියන හතර, මේ පළවෙනි බලය සද්දා බලය නිසා තමන් තුළ යම්කිසි ශක්තියක් ගොඩ නැගෙනවා. මේක බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මේ සති බලය හේතු කොටගෙන අර කල්යාණ මිත්‍ර සම්පත්තිය, සී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන මෙන්න මේ සතර සෝතාපට්ටි අංග හතර සද්දා බලය නිසා මතුවලා තමන් තුළ පිහිටන්න ගන්නවා. ඒ නිසා සද්දා ඉන්ද්‍රිය මනුව අර අනික් ඉන්ද්‍රියනොත් මේ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ වීමත් සමග සද්දා බලය මතුවීමත් සමග සෝතාපට්ටි අංග හතරම තමන් තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ සෝතාපට්ටි අංග හතර තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය, සී සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමේ ශක්තිය, ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදීමේ ශක්තිය. එතකොට මේ සෝතාපට්ටි අංග හතරම සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ සද්දා බලය තමන් තුළ පිහිටන නිසායි. ඒ සද්දා බලය නිසා තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් තමන්ට උපකාර කරගන්න පුළුවන් වුණු කෙලෙස් නසන, කල්යාණ කියන්නේ කලු නසන, මේ කලු නසන ධර්මය, කලු නසන ධර්මයක් බව, කෙලෙස් නසන්නට උපකාර කරගත හැකි බව තමන්ට තේරෙන්නේ, අවබෝධ වෙන්නේ මෙන්න මේ සද්දා බලය නිසායි. ඒ වගේම මේ සී සද්ධර්මය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හැම කෙනෙකුටම තේරුම් ගන්න බෑ. මේ ධර්මය, සී සද්ධර්මය, බුද්ධ ධර්මය, හේතුඵල ධර්මය විග්‍රහ කළාට ඒ බුද්ධ ධර්මය හැම කෙනෙකුටම එක ආකාරයට ගන්න බෑ. මොකද අර සද්දා බලය, සද්දා ඉන්ද්‍රිය නැති කෙනෙකුට මේ පරම පවිත්‍ර සී සද්ධර්මයෙන් ලබාගත යුතු, ලබාගත හැකි ශක්තිය, ඒ බලය ලබා ගන්න බෑ. ඒක ලබා ගන්න බැරි වුණාම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමේ ශක්තියකුත් ලැබෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බැරි වුණාම ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්නත් බෑ. දැන් මේ සද්දා බලය නිසා මේ සතර සෝතාපට්ටි අංග සම්පූර්ණ වෙනවා. ඒ වගේම විරිය බලය නිසා අර කෝසජ්ජ කියන කුසීතකම ඉවත් වීම නිසා සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද සම්පූර්ණ වෙනවා. මේ අනුව දැන් අර සති බලය නිසා සතර සෝතාපට්ටි අංග සම්පූර්ණ වෙනවා. විරිය බලය නිසා සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද සම්පූර්ණ වෙනවා. සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද කිව්වේ කුසලය කුසලය හැටියට තේරුම් ගන්නවා, අකුසලය අකුසලය හැටියට තේරුම් ගන්නවා, කෙලෙස් මුල් හැටියට දකිනවා, අකුසල් මුල් හැටියට දන්නවා, කුසල් මුල් හැටියට දන්නවා, කුසලය හැටියට දන්නවා. ඒ නිසා අර මේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ නූපන් කෙලෙස් නූපදීමටත්, උපන් කෙලෙස් ප්‍රහාණය කිරීමටත්, නූපන් කුසල් වැඩි දියුණු කර ගැනීමටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත් හේතු වෙනවා කියන කරුණු හතරයි. මේක මේ කෙලෙස් හැටියට දැන ගැනීම, කුසල් හැටියට දැන ගැනීම තමයි. ඒ නිසා මේ සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද තමන් තුළ පිහිටනවා. මේ විරිය බල හේතු කොටගෙන.
ඊට පස්සේ සති බලය හේතු කොටගෙන සතර සතිපට්ඨානේ පිහිටා කටයුතු කරන්නට හැකියාවක් ශක්තියක් ලැබෙනවා. ඒකේ තේරුම තමයි මේ සති බලය මේ කායානුපස්සනාව කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේ ධම්මානුපස්සනාව කියන මේ හතරම Taman තුල පිහිටන්නේ මෙන්න මේ සති බල නිසායි. අර සති ඉන්ද්‍රිය සම්පූර්ණ වුණාම ඊට පස්සේ අර සමාධි ඉන්ද්‍රියත් සම්පූර්ණ වුණාම මේ සති බලය පිහිටුවාම තමයි මේ සතර සතිපට්ඨානය නිවැරදි ආකාරයට පිරිසිදුව Tamanට පාත්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ඉදිරි බලය තමයි මේ සමාධි බලය. සමාධි ඉන්ද්‍රිය සමාධි බලය දියුණු වුණාම සතර ධාන, ඒ කියන්නේ දැන් ආර්ය ධාන හතරක්, පළවෙනි පඨම ධාන, දෙවෙනි ධාන, තුන්වෙනි ධාන, හතරවෙනි ධාන කියන මේ ධාන හතරට Tamanටපත් වෙන්න පුළුවන්. මේවා ආර්ය ධාන සතර අතිපට්ඨානයේ පිහිටියාම. ඒ නිසා දැන් මෙතෙන්දි මේ ලබන ධාන, මේ සමාධි බලය නිසා ලබන ධාන අර කාමේහි විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ච වූ පඨම ධානං, ဒုတိ ය ධානං, තතිය ධානං, චතුර්ථ ධානං කියන ධාන හතර. එතකොට මේ සමාධි බලය තමයි මේ ධාන ලබා දෙන්නේ. මේවා බලාපොරොත්තු වුණත් නැතත් Tamanට ඉබේම වගේ ලැබෙන දේවල්. එතකොට අර සතර සතිපට්ඨානයේ පිහිටියාම අර සතර ඉද්ධිපාද සතර සම්මප්‍රදාන සම්පූර්ණ වුණාම සතර සෝතාපන්නාංග අවබෝධ කරගත්තාම මෙන්න මෙතෙන්දී ඊගාවට අර පඤ්ඤා බල නිසා අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වෙලා මාර්ගඵලවලට පත් වෙන්නටම පුළුවන්කම තියෙනවා. එහෙමනම් දැන් හොඳට කල්පනා කරගන්න ඕන මේ ඉන්ද්‍රිය බල ධර්ම පහක් තියෙනවා. සති බල, විරිය බල, සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල. මේ හැම බලයකදීම අංග හතර බැගින් Taman තුල දියුණු වෙනවා, පිරිසිදු වෙනවා, වැඩෙනවා, සම්පූර්ණ වෙනවා. එතකොට සද්ධා බලය නිසා සතර සෝතාපට්ටි අංග සම්පූර්ණ වෙනවා, අවබෝධ වෙනවා. විරිය බල නිසා Taman තුල සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද සම්පූර්ණ වෙනවා. සති බල නිසා සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. සමාධි බල නිසා සතර ධාන, ආර්ය ධාන හතරක් සම්පූර්ණ වෙනවා. පඤ්ඤා බල නිසා චතුරාර්ය සත්‍ය හතරම සම්පූර්ණ වෙනවා. මේ පුද්ගලයා දැන් මේ தത്വයටපත් වෙනකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දැන හිටියත් නොදැන හිටියත් චතුරාර්ය සත්‍ය අවබෝධ වූ පුද්ගලයා සෝතාපන්න ඵලයටපත් වූ සම්මාදිට්ඨියටපත් වූ පුද්ගලයෙක් බවටම පත් වෙනවා. එහෙමනම් මේ தত্ত্বය තමයි හැම කෙනෙක්ම තේරුම් ගත යුත්තේ. මේ ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම සම්පූර්ණ වීමත් සමග Taman දැන හිටියත් නොදැන හිටියත් සත්ත්ව බොජ්ජංග සම්පූර්ණ වෙනවා. අට්ඨාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. දැන් ඔය සුනීත සෝපාක වගේ බුදුහාමුදුරන්ගේ කාලේ මේ ධර්මය අහලා තේරුම් ගත්ත අය, අරහත් ත්වයටපත් වූ අය මේ එකම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. විග්‍රහ කරලා පෙන්වුවෙත් නැහැ, දැකගෙන හිටියෙත් නැහැ, දැකගෙන හිටියෙත් නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ ඔය අරහත් ත්වයටපත් වූ බොහෝ අය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කිසිම අවබෝධයක් දැනීමක් තිබුණේ නැහැ. හැබැයි ඔය සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියන මේ බල ධර්ම Taman තුල දියුණු කරගත්තා. මොකද මේ බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහලා මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට වෙනම දැනගත්තේ නැතුවට මේ සද්දෝ හෝති කියන தത്വයටපත් වුණාට පස්සේ, ඒ ශ්‍රද්ධාව වැඩුණාට පස්සේ මේ බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයා සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් වුණාට පස්සේ විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියන බල හතර සම්පූර්ණ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයා සත්බොජ්ජංග වැඩිලා ඊතුරු මාර්ගඵල ලැබුණා. අෂ්ටාංගික මාර්ග සම්පූර්ණ වෙලා අරහත් ත්වයටමපත් වුණා. ඒ නිසා මේ පින්නතුණුත් කල්පනා කර යුත්තේ
මෙන්න මේ කරුණු කිහිපයක් පමණයි තමන් මේ නිවන් අවබෝධ කරගන්නට පැහැදිලිව දැනගත යුත්තේ, තේරුම් ගත යුත්තේ. ඒකේ මූලිකම දේ තමයි මේ සතර සෝතාපට්ටි අංග 4 පැහැදිලිව තේරුම් ගත යුතුයි. සතර සතිපට්ඨානය තේරුම් ගත යුතුයි. ඒ වගේම සතර සම්මප්පදාන සහ තමන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේවල් අවශ්‍යයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා, ධ්‍යාන ලැබෙනවා. නමුත් ඊතුරු තුන අර සද්ධා බල, විරිය බල, සති බල තමන් කරගන්න ඕන. සමාධි බල, පඤ්ඤා බල තමන්ට උරුම වෙනවා, හිමි වෙනවා, අයිති වෙනවා. ඒවා ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ බල ධර්ම පහ සම්පූර්ණ වූ පුද්ගලයා නිවන් මඟට ප්‍රවිෂ්ඨ වූ, නිවන් දොරටුව විවෘත කරගත් සෝතාපන්න මාර්ගයටපත් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව දැනගත්තත් නැතත් සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කරන්නට, එහෙම නැත්නම් මේ කෙලෙස් ප්‍රහාණය කරන්නට දැනගත යුතුයි. දැන් මේ ඉන්ද්‍රිය ධර්ම පහකින්, ඒ කියන්නේ තමන් ගාවයි මේ ඉන්ද්‍රිය පහ තියෙන්නේ, වෙන කොහෙවත් ලෝකෙ මේ බාහිර තැනක තියෙන ඉන්ද්‍රියක් ගැන කතා කරන්නෙත් නැහැ, පෙන්වෙත් නැහැ. තමන්ගේම ඔය චිත්තසංතානය සහ මනස තුල, එහෙම නැත්නම් බඹයක් පමණ වූ ඔය ශරීරය තුලයි මේ ඉන්ද්‍රිය ධර්ම සියලුම දේවල් තියෙන්නේ. දැන් මෙතන කිව්ව ඉන්ද්‍රිය ධර්ම 13ක් තියෙනවා. ඒ 13ම තියෙන්නේ ඔය තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීරය තුල. මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනි ඉන්ද්‍රිය, ඒ වගේම සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ඒ වගේම ජීවිතේන්ද්‍රිය කියන මේ සියලුම ඉන්ද්‍රියන් තියෙන්නේ තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීරය තුල. මේ ඉන්ද්‍රිය ධර්ම නිද්‍රාගත වෙලා තියෙන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම නිද්‍රාගත වෙලා තියෙන්නේ කෙලෙස් නිසා. එතකොට තමන්ගේ චිත්තසංතානය කෙලෙස් පොදියකින් වැහුණාම, මුවා වුණාම, මොට්ට වුණාම මනි ඉන්ද්‍රිය විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙන්න බෑ. මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක නොවුනහම බල ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බල ධර්ම ක්‍රියාත්මක නුනොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ, සම්මා දිට්ඨියටපත් වෙන්න බෑ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ බුද්ධ දේශනාව, බුද්ධ ධර්මය උපකාර කරගත යුත්තේ, උපකාර වන්නේ මේ තමන්ගේ චිත්තසංතානයේ ගබඩා වෙලා තියෙන මෙන්න මේ කෙලෙස් පොදිය තමන් තේරුම් අරගෙන, දැනගෙන, අවබෝධ කරගෙන, මෙහෙම කෙලෙස් පොදියක් තමන් ගාව තියෙනවා, මේ කෙලෙස් පොදිය පුළුවන් තරම් ඉක්මනට හිතෙන් ඉවත් කරගන්නට ඕන කියන මේ සත්‍ය අවබෝධයයි. මේක තමයි ධර්ම අවබෝධය. එතකොට මේ කෙලෙස් හැටියට දැකගත්තේ නැත්නම්, මේ කෙලෙස් ඉවත් කළ හැකි කියලා දැකගත්තේ නැත්නම්, මේ කෙලෙස් ඉවත් කරන්නට ක්‍රමවේදයක් තියෙනවා කියන එක දැකගත්තේ නැත්නම්, ඒ පුද්ගලයාට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බෑ. මේ සතර සතිපට්ඨානය වඩලා කෙලෙස් ඉවත් කරන්න බෑ. මේ ආනාපාන සතිය වඩලා ආශ්‍රය කළ යුතු දේ සහ ඉවත් කළ යුතු දේ වෙන් කළා දැක ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න බෑ. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින්ම පෙන්වලා දීලා තියෙන්නේ, විග්‍රහ කරලා දීලා තියෙන්නේ මේ රාග, දේශ, මෝහ කියන මේ කෙලෙස් කොටස් තුන වෙන බාහිර ලෝකේ කොහෙවත් නැහැ. තමන්ගේම චිත්තසංතානේ තමන්ම එකතු කරගත්ත ගති තුනක් හැටියට තැන්පත් වෙලා මේක මුල් බැහැගෙන තියෙනවා. මේ චිත්තසංතානේ පුරුදු 4ක් හැටියට ඔය කෙලෙස් මුල් බැහැගෙන තියෙනවා. ඒ කෙලෙස් ගති තුන තමයි රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය චිත්තසංතානය තුල මුල් බැහැගෙන තියෙනකොට චිත්තසංතානය කිලුටු වෙනවා, මනස මොට්ට වෙනවා, මුවහ වෙනවා. මනස කෙලෙස් වලින් මුවහ වෙලා මොට්ට වෙනවා. එතකොට අර ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය ධර්ම කියන එකේ තේරුම, ඉන්ද්‍රිය කියන එකේ තේරුම මේ විනිවිද බැලීමේ ශක්තියයි. විද බැලීමේ ශක්තිය තමයි
මේ ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි කියන තුනෙන්ම සිදුවෙන්නේ සම්මතය විද බලන්නට පුළුවන් හැකියාවක් ශක්තියක් Tamanට ලැබෙන එකයි. එතකොට මේ වෙන කොහෙවත් බාහිර ලෝකයක් බලනවා නෙමේ Taman තුලම ක්‍රියාත්මක වන්නා වූ මේ කෙලෙස් ගති Taman පුළුවන් තරම් ඉක්මනට මේ කෙලෙස් ගති ඉවත් කරන්නට කටයුතු කරන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වුණොත් පමණයි. ඒ නිසා හැම ඉන්ද්‍රිය ධර්මයක්ම මතුවීමත් සමග මතුවෙන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම කෙලෙස් ඉවත් කිරීමෙනුයි. අර භක්තිය බැඳීම ඉවත් වීමත් සමග සද්දා හෝති කියන தত্ত্বය අර අදි ප්‍රමෝදයටපත් වෙනවා. අර කුසීතකම ඉවත් වීමත් සමග විරිය ඉන්ද්‍රිය මතුවෙනවා. අර අසතිය අයෝනිසෝ මනසිකාරයේ ඉවත් වීමත් සමග සති ඉන්ද්‍රිය මතුවෙනවා. අර මේ වික්ෂේප ගතිය හිතේ විසිරුණු ගතිය ඉවත් වීමත් සමග සමාධි ඉන්ද්‍රිය සමත ඉන්ද්‍රිය මතුවෙනවා. ඒ වගේම දසනේන සම්පන්නෝ එහෙම නැත්නම් අර සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය ඉවත් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම වලින් කෙරෙන්නේ කෙලෙස් ඉවත් කිරීමයි. ඉන්ද්‍රිය බල ධර්ම වලිනුත් බල ධර්ම වලිනුත් කෙරෙන්නේ කෙලෙස් ඉවත් කිරීමයි. මේ කෙලෙස් ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ සතර සතිපට්ඨානයේදී සතර සම්මප්පදාන වලදී සතර පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම කියන මෙන්න මේ අවස්ථාවන් වලදී. ඒ නිසා දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් සත්බොජ්ජංග වැඩිමක් සිද්ධ බලෙන් කරගන්න බෑ. සත්බොජ්ජංග වැඩෙනවා. ඒ වගේම අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කිරීම නිසායි. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් අනික් ඒවා කිසිවක් ගැන කිසිම දැනීමක් තේරුමක් අවබෝධයක් නැතත් මේ සතර සතිපට්ඨානය නිවැරදිව භාවිතා කරන්නට පුරුදු කරගන්නට පුහුණු කරගන්නට ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සම්පූර්ණ කරගෙන ওই ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සම්පූර්ණ වෙලා සත්බොජ්ජංග සම්පූර්ණ වෙලා අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්නට. මේ සත්බොජ්ජංග කියන එකත් පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕන. මේ බොජ්ජංග ධර්ම කියන එකේ තේරුම මේ බොජ්ජ කියන්නේ බෝධිඅංග. මේ බෝධිඅංග කියන්නේ බුද්ධාංග. එහෙම නැත්නම් මේ බිහි කිරීමේ ශක්තිය අංග 7කට බෙදලා උදුරා දාන්න පුළුවන්. මේ රාග දේශ මොහ කියන දේවල් බිහි කරන්නට තමයි ධර්මතාවයෙන්ම ධර්ම නියාමයේ කර්ම නියාමයට අනුව මේ ආයතනික රටාව සකස් වෙලා තියෙනවා. එතකොට මේ රාග දේශ මොහ බිහි කරන්නට සකස් වූ ආයතනික රටාව ඒ රාග දේශ මොහ බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්න ඕන. මේ උදුරා දැමීමට තමයි අපි බොජ්ජංග කියන්නේ. ඒ නිසා මේ සති බොජ්ජංගය, ධම්මවිචේ බොජ්ජංගය, විරිය, සමාධි, උපේක්ඛා කියන මේ අර බල ධර්ම වලට එහෙම නැත්නම් අර ඉන්ද්‍රිය ධර්ම වලටම සම්බන්ධයි මේ හතත්. ඒ නිසා මෙතෙන්දී අලුතෙන් එක්කහුනේ අර උපේක්ඛා සම්බොජ්ජංගයත් ධම්මවිචේ සම්බොජ්ජංගයත් කියන දෙකක්. අනික ඒවා අර ඉස්සෙල්ලා බල ධර්ම වලම තියෙනවා. මේ බල ධර්ම වලින් පස්සේ සත්ත්‍ය බොජ්ජංග සම්පූර්ණ වෙනවා කියන්නේ මේ කෙලෙස් මුල් උදුරා දමීමත් සමග මේ කෙලෙස් බිහිවීම සිතේ සිදුවීම නවතිනවා. මොකද අර ආයතනික රටාව නැතිවීම නිසා උදුරා දැමීම නිසා. ඒක දැන් මේ සත්බොජ්ජංග සම්පූර්ණ වීමත් සමග කෙලෙස් මුල් කොටස් 7කට බෙදලා කෙලෙස් උපදින මුල් උදුරා දැමීමත් සමග අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා කියන්නේ සංමා. මේ සං වලින් සහ මුලින්ම මිදී රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් සහ මුලින්ම මිදී බුද්ධ tattweටපත් වීමයි. ඒ නිසා දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැනම කල්පනා කරොත් හොඳට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේම සම්පූර්ණ කර ගැනීම කියන්නේ වෙන කිසිම දෙයක් නෙමේ. මේකේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලියම මේ රාග, දේශ, මෝහ කියන කෙලෙස් තුනත් මාන, දිට්ඨි, අවිද්‍යාව කියන පపంచ ධර්ම තුනත් ඉවත් කිරීමයි. වෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ.
ඒ නිසා මේ සංසාර ගමන යන්නට ශක්තිය එහෙම නැත්නම් සමුදය එහෙම නැත්නම් විඥාන ශක්තිය උපදවා දෙන්නේ මේ රාගය රාග ගතිය, ද්වේෂය ද්වේෂ ගතිය, මෝහය මෝහ ගතිය සහ මාන දිට්ඨි අවිද්‍යාව කියන පపంచ ධර්ම තුන නිසායි. ඒ නිසා හැම කෙනෙක්ම මේ සංසාර ගමනට බැඳෙන්නේ බැමි තුනකින්. ඒ බැමි තුන තමයි රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන බැමි තුන හැම මොහොතක් චිත්තක්ෂණයක් පාසාම තමන්ගේ හිතේ මතුවෙන රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නිසා අලුත් වැඩියා කරගන්න. එහෙම නැත්නම් අර රාගය බිහිවීමත් සමග බැම්ම ප්‍රතිසංස්කරණය කරගන්නවා, අලුත් වැඩියා කරගන්නවා, තද කරගන්නවා. බැම්ම සකස් වෙනවා, බැම්ම බැඳිනවා. ඒ නිසා රාග ගතිය තමන්ගාව තියෙනවා නම් කෙලෙස් ගතියක් ඒක. ඒ රාග ගතිය තියන තාක්කල්ලේ බැම්ම තර වෙන්නට ක්‍රියාත්මක වෙනවා. ද්වේෂ ගතිය, තරහ යන ගතිය තියෙනවා නම් මේ තරහෙන් කටයුතු කරන හැම මොහොතකම සිද්ධ වෙන්නේ නැවත නැවතත් අර තරහ ගතිය, ඒ බැම්ම සංසාරයට බැඳුණු බැම්ම තද වෙනවා. ඒ බැම්ම ප්‍රතිසංස්කරණය වෙනවා. අර බාන බැම්ම කියන්නේ බාන, ඒ ප්‍රතිසංස්කරණය වෙනවා. ඒ වගේම මෝහ බැම්ම තියෙනවා නම් නැවත නැවතත් මනස මුවා වෙනවා. ඒ මෝහ බැම්ම ප්‍රතිසංස්කරණය කරගන්න. මේ මිසක මේ එකම රාග බැම්මක්, ද්වේෂ බැම්මක්, මෝහ බැම්මක් මේ පුද්ගලයා තුල උපන් දවසේ ඉඳන් මැරෙන දක්වා තැන දක්වා නැහැ. ඒ වගේම මේ ගිය ආත්මෙ තිබිච්ච, ඊට ඉස්සෙල්ලා ආත්මෙ තිබිච්ච මේ එක දිගටම එනවා නෙමේ. මේ රාගය, ද්වේෂය, මෝහය කියන මේ ගති මොහොතින් මොහොතම තමන් මතු කරගන්නවා, බිහි කරගන්නවා, උපද්දා ගන්නවා, සමුදය කරගන්නවා. මේක තමයි කිව්වේ සමුදය කියන්නේ මොහොතින් මොහොතම බිහි කර ගැනීම, උපද්දවා ගැනීම. ඒ නිසා තමන් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන හැම මොහොතක් පාසාම සිද්ධ වන නියත වූ ක්‍රියාවලිය තමයි, ප්‍රතිඵලය තමයි, තමන්ට උරුමවන දේ තමයි රාගයෙන් කටයුතු කිරීම නිසා රාගයත් මෝහයත් නැවත නැවතත් සකස් වෙනවා. ද්වේෂයෙන් කටයුතු කරන හැම මොහොතකම ද්වේෂයත් මෝහයත් තමන්ට උරුම වෙනවා. ඒ නිසා රාග, දේශ, මෝහ කියන තුනෙන් කටයුතු කරන හැම පුද්ගලයෙක් තුළම නැවත නැවතත් පුනබ්බවෝති. පුනබ්බවෝති කියන්නේ පුනා එක දිගටම ඒ ගතියම තමන් තුළ නැවත නැවත බිහි වෙනවා. මේ නැවත නැවත බිහි වීමෙන් තමයි, යලි බිහි වීමෙන් තමයි අලුත් වැඩියා වෙන්නේ අර බැම්ම. මේ හැම පුද්ගලයෙක්ම පෘථග්ජන පුද්ගලයෙක් කියන පුද්ගලයා සංසාරයට බැඳිලා තියෙන්නේ පෝතුක් ජනිත කියන මෙන්න මේ බැමි තුනේ. මේ බැමි තුන තමයි අපිට බින්දින්න ඕන. ඒක තමයි නිබ්බාන. බාන කියන්නේ බැම්ම. මේ බාන නිබ්බාන කරන්න ඕන. මේකේ මේ බැඳිච්ච බැම්ම ගලවලා කපලා ඉවත් කළාම තමයි නිබ්බාන වෙන්නේ. එහෙමනම් බුදුහාමුදුරෝ දේශනා කළ රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. මේ කය කරන්න ඕන. කය කරනවා කියන්නේ කපලා දාන්න. නැතුව මෙතන මේ කය කියන වචනේ, එහෙම නැත්නම් කන සම්පත්තිය කියන වචනේ, කය කියන වචනේ ආසවක්ඛය, රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, නොඑක් තැන් වල තියෙනවා අනුසයක්ඛය, ආසවක්ඛය ඥානය. කය කියලා වචනයක් මිසක් ෂය කියලා වචනයක් හෝ අර ලක්ෂණ කියලා වචනයක් නැහැ මාගදී භාෂාවේ බුද්ධ දේශනාව. නමුත් අද බොහෝ අය දක්වලා තියෙනවා මේ සමහර ප්‍රසිද්ධ දේශකයන්න් වහන්සේලාත්, ගිහි අය වෙනම පැවිදි අයත් මේ නොයෙකුත් වැරදි ආකාරයට මේ කන සම්පත්තිය කියන එක ෂණයකින් ලබා ගන්න පුළුවන් දෙයක් කියලා. ඒක ෂණයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමේ. මේ රාග බැම්ම කපන්න කල යුතු දේ අර ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම තමන් තුළ ඇති කර ගැනීමයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම තමන් තුළ පිරිසිදු කරගන්න පුළුවන් වුණ තරමට මේ කෙලෙස් කැපෙනවා. කෙලෙස් කැපිනු තරමට ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ වෙනවා. කෙලෙස් කැපුණු තරමට තමන් තුළ තියෙන මේ විඥාණය කියන ශක්තිය ඉවත් වෙනවා. දැන් මේ විඥාන ශක්තියේ කොටස් දෙකක් තියෙනවා. මේ කවුරු හරි හිතනවා නම් විඥානය නැතුව නිවන් දකින්න පුළුවන් කියලා, ඒක බොරුවක්.
විඥානය Taman තුල තියෙන නිසා තමයි අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. විඥාණයෙන් ඉපදුණු නිසා තමයි නිවන් දකින්න පුළුවන්. මේ විඥාන ශක්තිය හරියට තේරුම් ගත්තොත් මේ විඥාන ශක්තිය අපිට පාලනය කළා අර අඥාන කියන தത്വයට නොගිහින් ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි කියන தത്വයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ විඥාණයම පාවිච්චි කළා මේ විඥාණයෙන්ම නිදහස් වෙන්න කටයුතු කරන්න ඕන. විඥාණය පාවිච්චි නොකළ විඥාණයෙන් නිදහස් වෙන්න බෑ. විඥාණය මිසක් අපිට උදව් වෙන දෙයක්වත් නැහැ. අපිට හානි සංසාරේ ගමන අතරමං කරන්නටත් විඥානයයි හේතු වෙන්නේ. ඒ අඥාන වීම නිසා. ඒ වගේම විඥාණයෙන් අපිට මේ ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි කියන ඒ පැත්තට ගියොත් අන්න එතෙන්දී අපිට මේ සංසාර දුකෙන් සදාහටම මිදී නිදහස් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ විඥානය කියන తত্ত্বය යම්කිසි විශ්ව ශක්තියක්. මේ ශක්තිය Taman තුලයි බිහි වෙන්නේ. තමනුයි බිහි කරගන්නේ. ඒ නිසා මේ විඥාන ශක්තියේ අර කෙලෙස් කොටස, කිලුටු වන කොටස, අඳුරු වන කොටස හොයලා දැනගෙන තේරුම් අරගෙන මේ විඥාන ශක්තියේ පිරිසිදු කොටස, පිරිසිදු කරන කොටස විතරක් පාවිච්චි කිරීමයි ඔය ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම දියුණු කරනවා කියන්නේ, සත්බොජ්ජංග වඩනවා කියන්නේ, අෂ්ටාංගික මාර්ගය වඩා ගන්නවා කියන්නේ. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්නවා කියන්නේ වෙන මොකක්වත්ම නෙමේ. තමන්ගාව මේ විඥානීය ශක්තියෙන් බිහි කරන කොටස් දෙකක් තියෙන බව පිරිසිදුව බෙදලා තෝරලා බේරලා ගන්න පුළුවන් වෙන එකයි. ඒක තමයි විඥානන ශක්තිය කියන්නේ. මේ මනින්ද්‍රියෙන් තමයි මේ විඥානන ශක්තිය. මේ විඥානනය කියන්නේ ජනිත වෙන දේ වෙන් කළා දකින්න ඕන. මේක කෙලෙස් කොටසට අයිතිද, මේක කෙලෙස් ප්‍රහාණය කළා පිරිසිදු කරන කොටසට අයිතිද කියන එක. ඒ නිසා තමන්ගේ චිත්තසංතානය අපිරිසිදු වන, කිලුටු වන කෙලෙස් නම් ඒවා රාග දේශ මොහ, තමන්ගේ චිත්තසංතානය පිරිසිදු වන අර විඥානන ශක්තියෙන් යහපත් තත්වයට පත් වෙන දේ නම් ඒවා විතරාගී, විතදේශී, විතමෝහී දේවල්. ඒ නිසා හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ කෙලෙස් ධර්ම ඉවත් කරන්නට තමයි ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. යම් කිසි ආකාරයකට, යම් කිසි සීලයකින්, සමාධියකින්, ප්‍රඥාවකින්, භාවනාවකින්, යම් කිසි කර්මස්ථානයකින්, ක්‍රමවේදයකින් තමන්ගේ හිතේ තියෙන, හිතේ මතුවන, බිහිවන ඒ මොහොතට මතුවන කෙලෙස් ප්‍රහාණය කළා හිත පිරිසිදු කරගන්නට පුළුවන් කරන තියෙන ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක ධම්මානුධම්ම පටිපදාව. ඒ නිසා මේක දැනකලත් පිරිසිදු වෙනවා නම් ඒක ධම්මානුධම්ම පටිපදාව, නොදැනකලත් ඒක ධම්මානුධම්ම පටිපදාවමයි. පිරිසිදු වෙනවා නම් චිත්තසංතාන. ඒ පිරිසිදු වීමත් සමග මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙනවා. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ධර්මය පසු කාලයක තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට හොඳට හැඩගහලා විග්‍රහ කරලා විස්තර කරලා මේ පෙන්නලා දුන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ ඒ මුල් කාලේ ධර්මයේ දේශනා කරනකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කවුරුවත් දැනගෙන හිටියෙත් නැහැ. ඒවා විග්‍රහ කරලා දුන්නෙත් නැහැ. පස්සේ තමයි මහා කච්චායන හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ, කාශ්‍යප හාමුදුරුවෝ වගේ, මහා කොට්ටියායන හාමුදුරුවෝ වගේ නොයෙකුත් උගත් මහා අරහතුන් වහන්සේලා තමයි මේවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට විග්‍රහ කරලා වෙන් කළා මේ කොටස් වශයෙන් මේ විග්‍රහ කරලා පෙන්වුවේ. දැන් ඔය අර චූලපන්තක හාමුදුරුවන්ට දුන්න රජෝ හරණම් කියලා කර්මස්ථානයක්. මේකත් මේ රජෝගෙන රජස් හරණය කෙලෙස් ඉවත් කිරීම. මෙතන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සම්පූර්ණ වෙන්න ඕන මේ ක්‍රමවේදය, මේ වැඩපිළිවෙල ඉවත් වෙනකොට. ඒ වගේ තමයි අර සුනීත සෝපාක වගේ අයටත්, මේ අඟුලිමාල හාමුදුරුවන්ටත් මේ සියලුම දෙනාට දුන්නේ මෙන්න මේ වගේ කර්මස්ථාන. ඉතින් ඒක නිසා මේ කර්මස්ථානයක තියෙනවා ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සම්පූර්ණ වන ක්‍රමවේදය. ඒ බුදුහාමුදුරුවන්ගේ නියම සති භාවනාවක් නම් ඒ සති භාවනා අනුව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. ඒ වගේම අර පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බල සම්පූර්ණ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වෙනවා. ඒක නිසා මේක මේ මහා අභව්‍ය දෙයක්, අద్භූත දෙයක්, ආශ්චර්ය දෙයක් නෙමේ.
තමන්ගේ සිතේ තියෙන කෙලෙස් ඉවත් වීමත් සමග සිත පිරිසිදු වීමත් සමග සිතේ කෙලෙස් බිහිවීම සමුදය වීම නැවැත්වීමත් සමග මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. අර සමුදය නිරෝධ වෙනවා. ඒ නිසා සමුදය නිරෝධ වෙන ඕනෑම ක්‍රමවේදයක් ඕනෑම වැඩපිළිවෙලක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වන්නට හේතු වෙනවා. ඒ නිසා මේ කෙලෙස් හැටියට දැනගන්න ඕන මේ දුකට මුල් වෙන්නේ කෙලෙස් බිහිවීම මේ කෙලෙස් බිහිවන ආකාරය දැනගන්න ඕන ඒක තමයි සමුදය මේ කෙලෙස් නිරෝධ කරන හැටි දැනගන්න ඕන ඒක තමයි නිරෝධය මේ කෙලෙස් නිරෝධ කර ගැනීමට භාවිතා කළ යුතු දිගටම භාවිතා කළ යුතු මාර්ගයක් තියෙනවා ඒක තමයි නිරෝධගාමී මාර්ග ප්‍රතිපදාව. ඒ නිසා හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා ආසව හැටියට තේරුම් ගන්න ඕන ආසව සමුදය කියන්නේ උපදිනවා බිහි වෙනවා ආසව බිහි වෙන හැටි උපදින හැටි තේරුම් ගන්න ඕන මේ බිහිවන ආසව ඒ මොහොතේම නිරෝධ කරන්නට පුරුදු වෙන්න ඕන ඒක තමයි නිරෝධගාමී නිරෝධය ඒ වගේම ඒ බිහිවන දේ ඒ මොහොතේ නිරෝධ කරන්නට යම්කිසි ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් නැවත කෙලෙස් බිහි නොවන හැටියට අනුපාදෝ හැටියටම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ තමන්ගේ හිතෙන් කරගත යුතු දෙයක්. මේ හිතේ තියෙන කෙලෙස් ප්‍රහාණය කළා හිත පිරිසිදු වීමත් සමග චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා සම්මා දිට්ඨියටපත් වෙනවා සෝතාපන්න ඵලයටපත් වෙනවා මගනන පහළ වෙනවා පූර්ව භාගනුන පහළ වෙනවා දස්සනේන සම්පන්නෝ වෙනවා. ඒ නිසා මේ හැම කෙනෙකුටම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානේ නිවැරදිව පිරිසිදුව අවබෝධ කරගෙන භාවිතා කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා සතර සතිපට්ඨානය බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කළා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වන ඒකායන මාර්ගයයි කියලා. ඒ නිසා මේ ඒකායන මාර්ගය හොඳට දැනගෙන තේරුම් අරගෙන අනුගමනය කරන්නට මේ හැම පින්වතුකුටම ශක්තිය ධෛර්යය ලැබේවා. දැන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. විඥානනය කියන එකේ තේරුම ඥානනය කියන්නේ මොකෝ ජනිත වීම, බිහිවීම, මතුවීම. විඥානනය කියන්නේ වී කියන්නේ වෙන් කළා දැනගන්නවා. එතකොට මේ ජනිත වෙන බව මේකේ තව වචනයක් තියෙනවා ප්‍රජානනයයි විඥානනයයි දෙකක්. එතකොට විඥානනය කියන්නේ වෙන් කළා දැනගැනීමේ ශක්තිය. ප්‍රජානනය කියන්නේ වෙන් කළා ප්‍රහාණය කිරීමේ හැකියාව. මේ සම්පජානකාරී හෝති කියන්නේ අර ප්‍රජනනය. ඒ කියන්නේ ප්‍රජනනය වීම, බිහිවීම, ප්‍රහාණය කිරීමයි ප්‍රජනනය. විජනනය කියන්නේ වෙන් කළා දැකගෙන ඒක ප්‍රහාණය කරන්නට පුළුවන් යෝනිසෝ මනසිකාරය. ඒ නිසා ඥානතෝ කියන වචනේ තමයි මේ දැනගන්නවා. ඥානතෝ කියන්නේ දැනගන්නවා. එකම ප්‍රජනනය සම්පජනනය. ඊට පස්සේ සම්පජන්න කියලාත් වචනයක් තියෙනවා. විඥානනය කියලාත් වචනයක් තියෙනවා. මේ හැම වචනකින් පෙන්වුවේ තමන්ගේ මනස යොමු කළා යෝනිසෝ මනසිකාරයෙන් මේක දෙකට තුනට බෙදලා බලන්න විභංග කරලා බෙදලා බලන්න පුළුවන් ශක්තිය තමයි වෙන් කරලා දකින්න පුළුවන් ශක්තිය තමයි විඥානන ශක්තිය. ඔව් ඒක සල්ලේක සූත්‍රයේ 5 නෙමෙයි. සල්ලේක සූත්‍රයේ තමයි 1500ක් සඳහන් වෙලා තියෙන්නේ 5 තමයි වැඩි කළා දැන් මෙහෙමයි. දැන් මේ සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ සල්ලේක සූත්‍රයේ තියෙන්නේ අනික් හැම සූත්‍ර ධර්මවල තියෙන්නේ පහතබ්බා. එහෙම නැත්නම් පහනාති. පජහති පහනාති පස්සති. ඔන්න ඔය වචන තුනෙන් එකක් තියෙනවා. පජහති පහනාති පස්සති. අර විඥානනය ප්‍රජානනය සම්පජානකාරී හෝති සික්කණය විහෙරති විහෙරස්මි මේ තව නොයෙකුත් වචන පාවිච්චි කරලා තියෙනවා. මේ ඔක්කොගෙම බලාපොරොත්තු වෙන අවසාන පරමාර්ථය තමයි පහතබ්බා. මොනවාද මේ පහතබ්බා? කෙලෙස්. රාග, දේශ, මොහ. දැන් සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ ආසව කියන්නේ කෙලෙස්. මේ කෙලෙස් ගති තුනයි තියෙන්නේ. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. මේ ගතිය කොටස් 7කට බෙදලා ඉවත් කිරීම තමයි සබ්බාසව සූත්‍රය. එතකොට
සියලුම ආසව කෙලෙස් ප්‍රහාණය වෙනවා මේ කොටස් හතට බෙදලා. දස්සනේන පහතබ්බා, සංවරේන පහතබ්බා, පටිසේවනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, අදිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, භාවනීය පහතබ්බා. එතකොට භාවනීය පහතබ්බා කියන්නේ එකක්. ඔක්කොම අයින් කරන්න පුළුවන් ද භාවනාවේ? බෑ. දැන් අර ඉන්ද්‍රිය ධර්ම වලත් භාවනාවෙන් කරන්න පුළුවන් අර සමාධි ඉන්ද්‍රිය සමාධි බල විතරයි. අනිත් ඒවා ඔක්කොම අයින් කරන්න දැන් සද්දා ඉන්ද්‍රිය සද්දා බල භාවනාවෙන් බෑ. විරිය බල විරිය ඉන්ද්‍රිය සද්දාවෙන් භාවනාවෙන් බෑ. සති බල සති ඉන්ද්‍රිය සමාධි භාවනාවෙන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමාධි ඉන්ද්‍රිය සමාධි බල පුළුවන්කම තියෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය සිද්ධ ඉබේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ පහතබ්බා කියන එක තමයි මේ හැම තැනකම. දැන් සද්දා ඉන්ද්‍රිය සති බල මේ බල ධර්ම වලිනුත් කරන්නේ ඔය පහතබ්බා කියන එකම තමයි. යමක් ප්‍රහාණය වෙන්න ඕන සද්දා ඉන්ද්‍රිය මතුවෙන්නේ. සද්දා බල මතුවෙන්නේ. ඒ හැම තැනකම මේ බුද්ධ දේශනාවේ ඒ ප්‍රහාණය වෙන කොටසත් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ බුද්ධ දේශනාවේ ඕනෑම සූත්‍රයක් ගත්තොත් ඒකේ පරමාර්ථය බොහොම කෙටියෙන් කියන්න පුළුවන් කෙලෙස් ප්‍රහාණය කිරීම. මොකද්ද? කෙලෙස් ප්‍රහාණය. කෙලෙස් කොහෙද තියෙන්නේ? තමන්ගේ චිත්තසංතාන. කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් නම් මේ චිත්තසංතානය තුල ගබඩා වෙලා මුල් බෑගෙන මේක මේ ඇබ්බැහි වෙලා තියෙන මේ කෙලෙස් ගති එච්චරයි. ඒක තමයි පහතබ්බා කියන්නේ. ඒක තමයි ප්‍රහාණය කියන්නේ. ඒක තමයි මේ ඉවත් කරනවා අස් කරනවා විඥානනේ ප්‍රඥානනේ සම්පජානකාරී හොදි මේ ඔක්කොම වචන වලින් කිව්වෙත් ඒකයි. ඔය හික්මෙනවා ශික්ෂණය වෙනවා සංවර වෙනවා සංවරත්වයටපත් වෙනවා සංසුන් වෙනවා සම්මා වෙනවා ඔක්කොම කිව්වේ මොකද්ද? මේ කෙලෙස් සංකිව්වේ කෙලෙස්. මේ කෙලෙස් කොහේවත් ලෝකේ බාහිර ලෝකේ තියෙන දෙයක්ද? කිසිම ලෝකේ බාහිර තැනක කෙලෙස් නැති බව හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කෙලෙස් ඔක්කොම තියෙන්නේ තම තමන්ගේම චිත්තසංතාන. කවුද ඔය එකතු කරගත්තේ? තමන්මයි. නැතු ආයි බාහිර කවුරක්වත් දීපු බලෙන් දීපු එකක් ඊශ්වරයා මහා බ්‍රහ්මයා බුදුහාමුදුරුවෝ අම්මා තාත්තා දීපුවා නෙමෙයි. ගෙදරෙක් කෙනා හරි දීපුවා නෙමෙයි. සහෝදරයෝ දරුමල්ලු කවුරුවත් දීපුවා නෙමෙයි. මේකට දෑවැද්දට ගෙනාපුවත් නෙමෙයි. තමන්ම තම කැමැත්තෙන්මයි මේවා එක්කහුව කරගෙන තියෙන්නේ. ඒකත් හොඳට හිතෙන්න ඕනේ. තම කැමැත්තෙන්මයි මේ කෙලෙස් එකතු කරගන්න තියෙන්නේ. ඒකනේ පටිච්ච කිව්වේ. මේවා පටිච්ච වෙච්ච ඔක්කොම. මේ කෙලෙස් ඇතුළට ගන්නෙ සපයි කියලා, හොඳයි කියලා, ප්‍රියයි කියලා, මනාපයි කියලා. හැබැයි ඇතුළට ගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේක මහා බරක්, මේක මහා බයක් වෙන දෙයක්, මේක මහා බැම්මක්, මේක මහා බයට හේතුවක්. බැම්මකට බරකට හේතුවක් කියලා. ඒකයි කෙලෙස් බවට පත් වෙන්නේ. හැබැයි ගන්නකොට ගන්නෙ ඒකනේ කිව්වේ කරන කලට පව් මිහිරිය මිහිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. පව් කරන මිනිහා කරන්නේ බොහොම ආසාවෙන් කැමැත්තෙන් බොහොම ප්‍රියකමින්. හැබැයි විඳිනකොට ඒ දුක් විඳින්න වෙනවා. ඔව් ඒක තමයි මම කිව්වේ මේ සති ඉන්ද්‍රිය සති බල සම්පූර්ණ වීමත් සමග සතර සතිපට්ඨානය තමයි සම්පූර්ණ වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ පුඤ්ඤ පාප පහිනස්ස. දැන් ඔය අහපු ප්‍රශ්නය මේ අතීත පුණ්‍ය ශක්තියෙන් සියල්ලම ප්‍රහාණය කළ යුතුද නිවන් දකින්න කියලා. ඔව්. දැන් මේකයි වැඩි. අපි හිතමුකෝ දැන් යම් කිසි පුද්ගලයෙක් කිසිම පවක් කරන්නේ නැහැ. එකම මොහොතකටවත් උපන් දවසේ ඉඳන් මැරෙන දක්වාම කිසිම පාප කර්මයක් කරන්නේ නැහැ. නිවන් දකින්න පුළුවන් වෙයිද? බෑ. ඒ වගේම ඒ පුද්ගලයාට නිවන් දකින්න බෑ. හේතුව මොකද? ඒ පුද්ගලයා එක කොටසයි කරගත්තේ. සබ්බ පාපස්ස අකරණං හරි. අඩු මොකද්ද? කුසලස්ස උපසම්පදා නැහැ. තව පුද්ගලයෙක් ඉන්නවා කිසිම පාප කර්මයක් කරන්නේ නැහැ. උපන් දවසේ ඉඳන් මැරෙන දවස දක්වා. හැබැයි පින්කම් කරනවා ඇති වෙන තෙක්. නිවන් දකීද? නැහැ. සංසාරේ කාම ලෝකවල සුගති ලෝකවල දෙව් මිනිස් සැප විඳින්මින් අතරමං වෙනවා. මොකද ඒ පුද්ගලයාත් කරේ අර සබ්බපාපස්ස අකරණං කළා. ඊට පස්සේ පුඤ්ඤාභි සංකාර අනින්ජාභි සංකාර
දියුණු කළා. හැබැයි ඒ පුද්ගලයා කුසලාභිසංකාර කියන එක දැනගෙන හිටියේ නෑ. අර කුසල මූල සංකාර කලේ නෑ. ඒකින්ද කුසලස්ස උපසම්පදා උනේ නෑ. එහෙමනම් හැම කෙනෙක්ම දැනගන්න ඕන මේ නිවන් දකින්න නම් දෙපැත්තක්ම කරගන්න ඕන. එක පැත්තක් තමයි කරණීය ධර්ම, ඒක අනිත් පැත්ත තමයි අකරණීය ධර්ම. සබ්බ පාපස්ස අකරණං තමා කරණීය ධර්ම, කුසලස්ස උපසම්පදා තමා කරණීය ධර්ම. මේ දෙකම කරගත්තේ නැත්නම් සචිත්ත පරියෝදපණං වෙන්නේ නෑ, වෙන්න බෑ. ඒ නිසා දැන් ඔය බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම මුළු බුද්ධ දේශනාවම හකුලා දැක්වූ පද තුනක් තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. ඒ නිසා දැන් මේ ඒතම් බුද්ධාන ශාසනං කියන එකත් අද කියන්නේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි කියලා. ඒක නෙමේ. ඒතම් බුද්ධ බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්නට දේශනා කරවදාල අනුශාසනාවයයි. බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්නට අනුදැන වදාළ දේශනා කර වදාළ පෙන්වා වදාළ මාර්ගය මේකයි. ඒ නිසායි ඒක බුද්ධ ධර්මයක් වුණේ. බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්නේ නැත්නම් ඒක ඒතම් බුද්ධාන ශාසනං වෙන්න බෑ. ඒ නිසා මෙතන සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියන්නේ ත්‍රිපරිවට්ටය. කෙලස් උදුරා දමින්නට උපකාර වන්නා වූ ත්‍රිපරිවට්ටයක්මයි මෙතන තියෙන්නේ. ඒ තුනම දැනගෙන කරගත යුතුයි. අත්හැරිය යුතු කොටසකුත් තියෙනවා, භාවිතා කළ යුතු කොටසකුත් තියෙනවා. ඒ වගේම අර සචිත්ත පරියෝදපණං වෙන්නත් ඕන. ස්වචිත්තය පූර්ණ වශයෙන් පාලනය කළා, දපණය කළා, සංවර කරගෙන සංසිඳවගෙන ශික්ෂණයට ඉක්මියවටපත් වෙලා සම්මා කියන தത്വයටපත් කරගන්න ඕනේ. නෑ මෙහෙමනේ. පටිච්චත් වෙන්න ඕනේ. පටිච්ච වීම තමයි මුල් පියවර. පටිච්ච වූ දේ කැමැත්තෙන් පටිච්ච. ඉච්ඡ කියන්නේ මොකද්ද? කැමැත්ත. කැමැත්තෙන් අපි බැඳෙනවා යමකට, ඒක තමයි පටිච්ච. ඒක කැමැත්තෙන් බැඳුනහම ඇහැ පිනවනවා, කන පිනවනවා, ඉන්ද්‍රිය මොකක් හරි පිනවනවා. ඒ ඉන්ද්‍රිය පිනවීම නිසා, ඉන්ද්‍රිය පිනවීමට ඇති කැමැත්ත නිසා ඒ පටිච්ච වීම දිගින් දිගටම ඒ ආස්වාදය ඒක ආසාවක් බවට පත් වෙලා ඒකේ ඇලෙනවා. එතකොට ඒක ඒ ඉන්ද්‍රිය පිනවන්නට උපකාර වන නිසා ඇහැ කන නාසය දිව නිච්ච කරගන්නවා. නිච්ච කරගන්නවා කියන්නේ හිතෙන් ඒක නිශ්චිත වශයෙන්ම ඒක ලබා ගන්නට, නැවතත් ලබා ගන්නට ඇති ආශාව, කැමැත්ත නිච්ච. නමුත් මේ කැමැත්ත තමයි අපිව අර හැමත පටලවන්නේ. ඒ කැමැත්ත නිසා, ඒ නිච්ච බව නිසා සුඛ සැප විඳීමේ අවශ්‍යතාව. ඒ නිසා අර මම කියලා දකින පුද්ගලයේ ආත්ම දෘෂ්ටියක්, මමත්වයක්, මඤ්ඤතාවයක් සකස් වෙනවා. ඒ නිසා අභිනන්දනයක් සකස් වෙනවා. ඒ නිසා රාගයෙන් ඇලෙනවා. ඒ නිසා සමුදය බිහි වෙනවා. ඒ නිසා උපාදානෙ වෙනවා. එතකොට මේක නිසා දැන් පටිච්ච වීම නිසා නිච්ච නිසා සුඛ නිසා අත්ත නිසා නන්දි අභිනන්දනය, නන්දි නිසා රාගය නිසා සමුදය නිසා උපාදානයි. මේකේ අනිත් පැත්ත තමයි අනිච්ච. දැන් මේකේ ත්‍රිපරිවට්ටය පටිච්ච නිච්ච අනිච්ච. අනිච්ච තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙනවා නිච්ච අයින් කරන්න. නිච්ච අයින් කළොත් පටිච්ච නැති වෙනවා. පටිච්ච වෙන්නේ නැහැ. මේ පටිච්ච වෙන්නේ අනිච්ච අවබෝධ කර නොගත්ත නිසායි. අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. නිබ්බිදානුපස්සී විහෙරති නන්දි සංඥා අභිනන්දනේ පජහති. විරාගානුපස්සී විහෙරති රාග සංඥා පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහති.
අර පජහති අර සබ්බාසව සූත්‍රයේ අර පහතබ්බා කියන එකයි මේ පජහති කියන එකයි එකයි. ප්‍රහාණය වෙනවා. මේ ප්‍රහාණය වෙන්නේ මොකද්ද? හිතේ තියෙන අර සංඥා. දැන් නිච්ච සංඥාව, රාග සංඥාව, සමුදය සංඥාව, උපාදාන සංඥාව. මේ ඔක්කොම හිතේ තියෙන සංඥා. එතකොට මේ හිතේ තියෙන සංඥා අයින් කරන්න අපි මේ හිතයි සකස් කරගන්න ඕනේ. හිත අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන තත්වයට නිවැරදිව පත් කරගත්තොත් මේ ඔක්කොම සංඥා අර ප්‍රහාණය වෙනවා අනවශ්‍ය දේවල්. ඊට පස්සේ අර අනිශ්චිතෝච විහෙරති දුක්ඛතෝච විහෙරති අනත්තතෝච විහෙරති නිබ්බිදවච විහෙරති කියන මේ තත්වයටපත් වෙනවා. දැන් මෙතන එක කොටසක් ප්‍රහාණය වෙන්න ඕනේ, එක කොටසක් අවබෝධ කර ගැනීමත් සමග. දැන් ඔය අපි ගත්තොත් ඉන්ද්‍රිය ධර්මවල, බල ධර්මවල, සත්බොජ්ජංගවල, අෂ්ටාංගික මාර්ගයේ හැම තැනකම මොකද්ද තියෙන්නේ? ආනාපාන සතිය. එක කොටසක් ආන වීමත් සමග තව කොටසක් ප්‍රහාණය වෙන්න ඕනේ, පාන වෙන්න ඕනේ. හැම තැනකම සීල සමාධි ප්‍රඥා හැම තැනකම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැම තැනකම ප්‍රහාණය වෙන කොටසක් තියෙනවා, ආශ්‍රය කරන කොටසක් තියෙනවා. එතකොට ආශ්‍රය කරන කොටස සහ ප්‍රහාණය කරන කොටස කියලා දෙකකට බෙදන්න ඕන. බෙදා ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයා කරණීය ධර්ම හැටියටත් අකරණීය ධර්ම හැටියටත් නිසි ලෙස අවබෝධ කරගන්නවා. ඒ පුද්ගලයා භාවේතබ්බංච භාවිතං අර භාවිතා නොකරන දේ පහතබ්බංච පහිනා. එතකොට භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනා. මේ හැම දෙයකම බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ දෙපැත්තක්, දුවතාවය. මේක හොඳටම තේරුම් ගත යුතු මුල්ම දේ මොකද්ද? මේ විශ්වයේ තියෙන මිහි කතේ තියෙන මිහි තලයේ මත තියෙන හැම දෙයක්ම සංකතයක් නම් දෙපැත්තක්, දුයිනේ නම් වදාමි දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්ත තේරුම් ගන්න බැරි පුද්ගලයෙකුට නිවන් දකින්න බෑ. දෙපැත්ත තේරුම් ගැනීම තමයි විතාම වැදගත් දේ. මේ දෙපැත්ත දැන් අපිට නොඑක ආකාරයට දෙපැත්ත පෙන්වන්න පුළුවන්. නමුත් බුද්ධ දේශනාවේ දෙපැත්ත පරමාර්ථ ධර්ම හැටියටත් සම්මත ධර්ම හැටියටත් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට මේ දෙපැත්ත දුයිදේනම් වදාමි කියන එක දුවතා අනුසතිය කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන නිවන් අවබෝධ කර ගැනීමට මාර්ගය සම්පූර්ණ කරගන්න. ප්‍රත්‍යක්ෂ වුණා කියන එකේ තේරුම තමන් මේක වචන ගානනාවකින් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉස්සෙල්ලාම දැනගන්නවා. ඥානතෝ. ඊට පස්සේ ඒ ධර්මයේ දැනගත්ත දේ තුලින් තමන්ගේ මනසින් දැක ගන්නවා. පස්සතෝ. ඊට පස්සේ දෙකට බෙදලා අර අයින් කළ යුතු ඉවත් කළ යුතු දේ අත්හරිනවා. අරහතෝ. ඊට පස්සේ සම්මා සංවලින් සහ මුලින්ම මිදී නිදහස් වෙනවා. ඊට පස්සේ සම්බුද්ධෝ අර බිහි කිරීමේ ශක්තිය උදුරා දමනවා. ඊට පස්සේ සම්මදක්කාතා මේ සහ මුලින්ම මේක අපි අර ධම්මෝ සම්දිට්ඨිකෝ කියන தത്വෙටම පත් වෙලා අකාලිකෝ එහිපච්චිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤූ හීති කියන தത്വෙ තමයි ඔය ප්‍රත්‍යක්ෂ වුණා කියන්නේ සාක්ෂාත් කරගත්තා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන සත්‍ය කිරියාවේ කියන එකම තමයි. ඒ නිසා තව ඕනේ ආකාරයකට කියන්න පුළුවන්. දතා සුතා විචතා පරිචිතා මනසිකරෝතා විපටියුත්තා. දතා කියන්නේ අහලා දැනගන්න බහුසුතා කියන්නේ බහුසුතා. ඊට පස්සේ මේ සුතා මේ දැන් මේ හැම කෙනෙක්ම මේ ධර්මය අහගත්තා. මේක සුතා. ඊට පස්සේ දතා මේ අහගත්ත ධර්මය දකින්න ඕනේ. Taman තුලින්ම. ඊට පස්සේ විචතා විචක්ෂණය කරන්න ඕනේ. අර විඥානනය කියලා මං කිව්වේ අතන. අර ප්‍රශ්නයක් ඇහුවේ විඥානන අන්න විචතා. පරිජිතා මේකෙන් ප්‍රහාණය කළ යුතු සහ භාවිතා කළ යුතු දේ වෙන් කළා දැක ගන්න ඕනේ. ඊට පස්සේ මානසිකරෝත අර ද්වතාව ධර්මයට කරණීය ධර්ම සහ අකරණීය ධර්ම යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය දැනගන්න ඕනේ. ඊට පස්සේ විප්පටියුත්තා
අපි අර පටි වලින් බැඳලා ගැලවිලා අර රාගපටිය, ද්වේෂපටිය, මෝහපටිය පටි තුනම කපලා දාන්න, ගලවලා දාන්න පුළුවන්. බිහි කිරීමේ ශක්තිය උදුරා දැමීම තමයි විප්පටි යුත්ත. ඒ නිසා දැන් තව ඕක ඕනේ ආකාරයකට කියන්න පුළුවන්. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, නිබ්බානාය සංවත්තති. මේ කිව්වත් එහෙමයි. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි. ඒත් ඕකමයි. ඔය සබ්බාසව සූත්‍රයේ කියපු හතම ඒත් ඒකමයි. ඊට පස්සේ විස්කම්බන ප්‍රහාණය, තදංගම ප්‍රහාණය, සමුච්ඡේදන ප්‍රහාණය, පටිපස්සදි ප්‍රහාණය, නිස්සාරණ ප්‍රහාණය. ඒත් ඒකමයි. තව ඕනේ නම් හැම සූත්‍ර ධර්මයකම මේක තියෙනවා මේ ඔය වචන ටික. හැබැයි වචන වෙනස්, අර්ථය එකමයි තියෙන්නේ. මේ කෙලෙස් තුන ඉවත් කිරීම. වෙන මොකක්වත් මොතන දෙයක් නැහැ. මේ කෙලෙස් තුන, රාගය, ද්වේෂය, මෝහය කියන ගති තුන සහ මුලින්ම උදුරලා තමන්ගේ චිත්තසංතානයෙන් ඉවත් කිරීම මිසක් මෙතන වෙන අර්ථයක් නැහැ. ඉච්ඡ කියන්නේ ඒක තමයි ඉච්ඡ නිච්ච. ඉච්ඡ අනිච්ච, නිච්ච අනිච්ච. ඉච්ඡ පටිච්ච වුණාමනේ මේක සිද්ධ වෙන්නේ. පටිච්ච කියන එකේ ද්වතාවය න පටිච්ච. දැන් කිව්වේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං චක්කුංච න පටිච්ච රූපේච අනුපාදෝ නිබ්බාන. එතකොට පටිච්ච කියන එකේ ද්වතාවයේ අනිත් පැත්ත ප්‍රතිපක්ෂ වශයෙන් න පටිච්ච. පටිච්ච නොවීම. නිච්ච අනිච්ච පටිච්ච න පටිච්ච. න පටිච්ච කියන්නේ අපි ඒකට පටිච්ච වෙන්නේ නැහැ. කැමැත්තෙන් බැඳින්නේ නැහැ. මේ න පටිච්ච කියන එකට තව වචනයක් කිව්වා මුංචිතු කම්ම්‍යතා ඥානෙ. මුංචිතු කම්ම්‍යතා ඥානෙ තමයි න පටිච්ච වෙන්නට මුල් වෙන්නේ. කැමැත්තෙන්ම මිදී නිදහස් වීමට ඇති ආසාව, අවශ්‍යතාව, ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි මුංචිතු කම්ම්‍යතා ඥානෙ. මුංචිතු කම්ම්‍යතා ඥානෙ පහළ වුණාට පස්සේ න පටිච්චයි. ආයි පටිච්ච වෙන්නේ නැහැ. එතකොට සංකාර උපේක්ඛා ඥානෙ පහළ වෙනවා. සංකාරයක් කෙරෙහි සංකාර වෙන්නේ උපේක්ඛා සිතින් බලලා ඒක ඉවසලා විමසලා බලන්න පුරුදු වෙනවා. සම්පූර්ණ එකයි, දෙකක් නැහැ. ණය කියන්නේ ණය වෙනවා. දැන් මේ Taman කොහාට හරි කාට හරි කොහොම හරි ස්වභාව ධර්මයට හරි පුද්ගලයෙකුට සත්වයකට කාට හරි ණය වීම තමයි ණය. මායයට ණය වීම තමයි මරණය. මේ ඒ වගේම දානය කියන්නේ ගිනි ගන්නා. දා කියන්නේ ගිනි ගන්නා ආකාරයේ ණය වීම තමයි දානය. දැන් බුදුහාමුදුරුවෝ මේ දානය පිළිබඳව කිව්වේ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ. ත්‍යාගෝ කියන්නේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළ වචනේ. අර සම්මතයෙන් පාවිච්චි කළ වචනේ තමයි දානය. ගිනි ගන්නා ණය. දැන් දානානිසංස සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ පැහැදිලිවම කියලා තියෙනවා මේ දානානිසංස ඔක්කොම ගිනි ගන්නා ණයක් වෙන දේවල්. අපේක්ෂා දානයක් යමක් බලාපොරොත්තුවකින් අපේක්ෂාවකින් Tamanට ආපහු යම්කිසි ප්‍රතිලාභයක්, ප්‍රසිද්ධියක්, ප්‍රණාමයක්, ප්‍රචාරයක් බලාපොරොත්තු වෙන්නට යමක් කරනවා නම් ඒක දානය. ඒකෙන් Tamanට ආපහු වෙනවා බූමරංගයක් වගේ අර ගිනි ගැනීම. අර ගින්න ආපහු වෙනවා. අර බලාපොරොත්තුව අර අපේක්ෂාව ඒක අපේක්ෂා දානයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. හැබැයි ත්‍යාගෝ කියන එක ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ මේ අංග හතරම සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට නියම දානයක් නම් බුදුහාමුදුරුවෝ අනුමත කළ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ. ත්‍යාගෝ කියන්නේ මොකෝ? පරිත්‍යාගෝ. පරිත්‍යාගෝ කියන්නේ පූර්ණ වශයෙන් අතහැරියා දෙන දානයක්. පටිනිස්සග්ගෝ අර පටිච්ච වෙන්නේ නැහැ, පටි නිස්සග්ග වෙනවා. පටි නිස්සග්ග වෙනවා කියන එක අන්න අර න පටිච්ච වෙනවා කියන එකමයි. එතකොට පටි නිස්සග්ග වෙනවා. අපි ඒකට උපාදානය කරගන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. මුත්‍ති මිදී නිදහස් වෙනවා. අනාලිය නොඇලෙනවා, ඇලෙන්නේ නැහැ. නැවත ඒ දුන්නේ ඇලෙන්නේ නැහැ. දැන් අද හුඟක් අය කල්පනා කරලා බලන්න දානයක් දුන්නාම ඔය ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ තියෙනවද? නැහැ. දැන් අපි පන්සලක මොකක් හරි හැදුවා නම් ගිහිලා ගහනවා නම.
මේක අර චාගෝ නෑ, පටිනිස්සග්ගෝ, මුත්‍ති අනාලයෝ නෑ. අනාලයෝ නම් නොඇලෙන්න ඕනේ. එතන නම ගහලා තියෙනවනම් ඒකට ඇලෙනවා. මිදීමක් නෑ. පටිනිස්සග්ග වීමක් නෑ. චාගයකුත් නෑ. හැබැයි දානයක් දුන්නා. ඉතින් ඒක නිසා මේ තමන්ගේ නම පවත්වා ගන්න අර කියන ප්‍රතිලාභයක්, ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක්, තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන දේ සියලුම දේ දානය වෙනවා. දැන් මේ ණය කියන වචනේ විරුද්ධ වචනේ මොකද්ද? ප්‍රතිපක්ෂ වචනේ මොකද්ද? ද්වේතාව වචනේ මොකද්ද? මොකද්ද? විනය. විනය කියන්නේ දැන් මේ සාමාන්‍ය විනය කියන එක නෙමෙයි. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා බුදුහාමුදුරුවෝ විනය්‍ය. විනය කියන්නේ ඒකයි. එතකොට විනය පිටකය කියන එකේ බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම දේශනා කළේ ණය. ණය දේශනාව කළා ඒකෙන් වෙන් වෙන හැටි තමයි විනය දේශනාව. ඒ කියන්නේ ණයක් නොවනවනම් විනයක් නැහැ. ණයෙන් නිදහස් වෙන්න, ණයෙන් මිදෙන්න, ණයෙන් සහ මුලින්ම අයින් වෙන්න තමයි විනය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ විනය මේ සංසාර මරණය අර ණයට, මායයට ණය වීමෙන් බේරෙන්න, නිදහස් වෙන්න, එහෙම නැත්නම් මේ බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්නට තමයි මේ විනය නීති ගෙනාවේ. නැතුව මේ සමාජයේ මේ ජීවත් වෙන පුද්ගලයන්ව හොඳ යහපත් සමාජයක් කරන්න නෙමෙයි. මෙන්න මේ මායයට ණය වීමෙන් බුදුහාමුදුරුවෝ බේර ගන්නයි ඔය විනය්‍ය ලෝකයේ කියන විනය නීති පැනවල තියෙන්නේ. ඒවා පස්සේ කාලෙක සම්මත කරගත්තා විනය නීති හැටියට. ඔව් බුදුහාමුදුරුවෝ මුල් කාලේ විනය දේශනා කළේකුත් නැහැ. හේතුව මොකද? බුදුහාමුදුරුවෝ උනත් කල්පනා කරා මේ මගේ ශ්‍රාවකයෝ ඔක්කොම මේ ධර්මය හරියටම තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයේ නිවැරදිව යයි කියලා අවුරුදු 20ක් යනතුරු කිසිම විනය නීතියක් පනවලා තිබුණේ නැහැ. නමුත් අවුරුදු 20ක් වෙනකොට මේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ටත් පාලනය කරගන්න බැරි තරමට විශාල වුණා. නොයේකුත් අනවශ්‍ය මිනිස්සුත් මේ ශාසනයට ඇතුල් වෙන්න පටන් ගත්තා. දුස්සීල මහණුනුත් ඇතුල් වෙන්න පටන් ගත්තා. ඒ ගමන බුදුහාමුදුරුවෝ බැරිම තැන තමාර පාර්ලිය වනයේට ගිහිල්ලා ඉවත් වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ අවුරුදු 20කට පස්සේ 21 වෙනි අවුරුද්දේ බුදුහාමුදුරුවෝ විනය නීති පනවන්න පටන් ගත්තා නොඑක ආකාරයකට. එතෙක්කල්ම පැනෙන්නේ. එතෙක්කල් එතන ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බුදුහාමුදුරන්ට පාලනය කරගන්න පුළුවන් ආකාරයට ශ්‍රාවකයෝ බොහොම මේ අවබෝධයෙන්මයි ශාසනයට ඇතුල් වුණේ මුල් කාලේ. නමුත් පස්සේ කාලේ යම් කිසි ප්‍රතිලාභ සඳහා අර දාන මාන සිව්පසය ලබා ගැනීම සඳහා මේ බුදුහාමුදුරන්ටත් ශ්‍රාවකයන්ටත් නොඑක ආකාරයේ මේ සිව්පසයෙන් පූජා කරන්න පටන් ගත්තා. රජවරු සිටුවරු බොහොම හොඳ මාලිගා වගේ දේවල් හදලා දෙන්න පටන් ගත්තා. හොඳ සිවුරු පූජා කරන්න, හොඳ කෑම බීම දෙන්න පටන් ගත්තා. ඒකින්ද ඒවට ලොබ වෙච්ච, ඒවට ප්‍රතිලාභය ලබන්නට අර දාණයට ලොබ වූ පුද්ගලයෝ මේක කියලා තියෙනවා. අර මේ ආර්ය දේශනාව කියලා ආර්ය දේශනාව කියලා දේශනාවක් තියෙනවා. සූත්‍රයක් තියෙනවා. ඒක මට නම් මතක නැහැ හරියටම. ඒකේ දේශනා කළා තියෙනවා ඔය වැඩි. ඔය කතාව. නෑ ආර්ය පරිේශන නෙමෙයි. ආර්ය කියලා කතාවක් තියෙන්නේ. මට ඒක නම් මතක නැහැ හරියට. කොහොම හරි එහෙම දේශනාවක් තියෙනවා. තව මොන හරි ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. චක්කුම් උදපාදි නෑ තාම නෑ. මෙහෙමයි. චක්කුම් පටිච්ච විතරයි එතන වෙන්නේ. ඊට පස්සේ දැන් පළවෙනි පියවර තමයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඊළඟ පියවර තින්නං සංගති පස්සෝ. තින්නං සංගති. සං කියන්නේ මේ දැන් චක්කු රූප චක්කු විඥාන තියෙන ගති තුන එකට ස්පර්ශ වෙනවා. ඊට පස්සේ තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා. අන්න වේදනාවක් හිතේ හට ගන්නවා. වේදනාවක් හටගන්නේ අර පසපච්චය වේදනා. එතකොට ඒ තින්නං සංගති පස්සෝ තින්නං සංගති මේ එකට එකතු වෙන්න පුළුවන්, ස්පර්ශ වෙන්න පුළුවන් ගති තුනක්. චක්කු රූප චක්කු විඥාන. ඒ ගති තුන එකට ස්පර්ශ වීම නිසා තමයි සම්පස්සජා වේදනා. ජා කියන්නේ මොකෝ? ජනිත වෙනවා. මොකද්ද? වේදනාව. අර සංස්පර්ශය නිසා තුන එකට ස්පර්ශ වීම නිසා වේදනාවක් ජනිත වෙනවා.
ඇහත් රූපයත් චක්කු විඥානය. ඒ තුන එකට ස්පර්ශ වීම තමයි මේක හරියට මම උදාහරණයකින් කියන්න ගිනි පෙට්ටියක් තියෙනවා මේ පැත්තේ. ගිනි කූර තියෙනවා මේ පැත්තේ. මේක පටිච්ච කළොත් විතරයි ගින්න හටගන්නේ. එහෙම නැත්නම් ගිනි හටගන්න බෑ. අපේ ඇහැ මේ පැත්තේ තිබුණාට අර රූපේ මේ පැත්තේ තිබුණාට මේක පටිච්ච වුණේ නැත්නම් අපිට චක්කු විඥානයක් ගින්නක් හටගන්නේ නෑ වගේ. ඉතින් ඒක නිසා මේ තුනම එකට ස්පර්ශ වීම නිසා තමයි තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. මේ භව කියන එක තමයි සම්භව. සමුදය සකස් වීම තමයි එතෙන්ට එනකම්. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ධර්මයෙන් පෙන්වුවේ සමුදය බිහිවන ආකාරය. රාග දේශ මොහ කියන ගති බිහි වෙන ආකාරය තමයි සමුදය සම්භව. ඔය පටිච්චසමුප්පාද මෙහෙම නෙමෙයි පටිච්චසමුප්පාද විග්‍රහය තියෙනවා තව අනන්ත අප්‍රමාණ විග්‍රහයක්. එක නෙමෙයි. මේ පටිච්චසමුප්පාද විග්‍රහය දැන් ඔය පොතේ දහම් පොතේ පාසල් පොතේ සාමාන්‍ය භාවිතේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ එකයි. දැන් තව අනන්ත අප්‍රමාණ තියෙනවා. මම තව එකක් විතරක් කියන්නම්. තව ඕන තරම් කියන්න පුළුවන්. දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඊට පස්සේ මම අර කිව්වනේ තින්නම් සංගති පස්සෝ පස්සවච්චය. ඒක නෙමේ දැන් චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං උත්පාදෝ. දැන් උප්පජ්ජති කියන්නේ උපාදෝ. පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධින් පටිසන්ධි ගතින් ගති ආයුහනං ආයුහනං නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස. මේත් පටිච්ච සමුප්පාදේම. ඉතින් මේ පටිච්චසමුප්පාදේ තව ඕන තරම් ආකාරයට ඕන විදිහක කියන්න පුළුවන්කම තියෙන එකක් මේක. ඒ වගේම තමයි දැන් පටිච්ච වීම නිසා අර නිච්ච නිච්ච නිසා අභිච්ච අභිච්ච නිසා උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච නිසා විචිකිච්ච විචිකිච්ච නිසා පාපිච්ච පාපිච්ච නිසා මරිච්ච. මේ ඒත් පටිච්ච වීම. තව ඕන ආකාරයකට මේක කියන්න පුළුවන්. මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය මේක නොයේකුත් ආකාරයට මේක මේ පටිච්ච මේ වෙන මොකක්වත් නෙමෙයි මේ පැවැත්ම පටිච්ච වීම තමයි එකම හේතුව කියන එක පැහැදිලි කරලා දෙන්න ඕන තරම් විග්‍රහයන් තියෙනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාව කියන එක මේ කෙලවරක් තියෙන එකක් නෙමෙයි. පටිච්ච සමුප්පාද ධර්මය දැනගත්තට පස්සේ දැකගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඕනම දෙයකට මේක අනුගත කරලා විග්‍රහ කරලා විභජනය කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. තවත් ඔන්නම් හුඟක් ආකාරයට කියන්න පුළුවන්. දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං උපාදෝ දුක්ඛං උපාදෝ දුක්ඛං අනුපාදෝ සුඛං උපාදෝ ආමිසං අනුපාදෝ නිරාමිසං උපාදෝ සංකතං අනුපාදෝ නිබ්බාණං උපාදෝ බයං අනුපාදෝ කේමං. තව ඔයක තවත් ඕන ආකාරයකට මේ පටිච්චසමුප්පාදේ ධර්මයේ විග්‍රහ කරලා විභජනය කරලා බෙදලා බලන්න දකින්න පුළුවන්කම තියෙනවා. මේ Taman තුල මේ වෙන කොහෙවත් බාහිර ලෝකේ හට ගන්නා දේවල් නෙමෙයි. මේ ඔක්කොගෙම කිව්වේ මේ Tamanගේම ওই චිත්තසංතානය තුල ක්‍රියාත්මක වෙන විපරිණාමයටපත් වෙන වෙනස් වෙන මේ ගති පිළිබඳවමයි. මේ ඔක්කොම මුළු පටිච්චසමුප්පාද ධර්මයේ කෝටි ප්‍රකෝටි ගානකට විග්‍රහ කරලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ Tamanගේ හිත තුල ක්‍රියාත්මක වන දේවල් මිසක් බාහිර ලෝකයේ කොහෙවත් ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි. හොඳයි එහෙනම් මං හිතන්නේ දැන් වෙලාව කීයද දන්නේ නැතිල කරත් මහත්තයා. ඈ? පහමාරයිද? තවත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ කාගේ හරි. දැන් මේ හෙය්යන් තුඩුවේ ආයේ ඉතින් ලොකු ප්‍රශ්න නැහැ. දැන් මේ වෙන තැන්වල ධර්ම දේශනාවල නම් සාමාන්‍යයෙන් පැයක් ධර්ම දේශනාව කළාට පස්සේ පැය දෙකක්වත් ප්‍රශ්න වලට උරුතුරු දෙන්න පැය දෙකෙනුත් බෑ. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ අවබෝධ කරගත්තා වෙන්නත් පුළුවන් අවබෝධ නොවුණා වෙන්නත් පුළුවන් කොයි පැත්තද කියලා මට හිතා ගන්න බෑ. හැබැයි මේ ප්‍රශ්න අහනකොට අහන්න ඕනේ කාටත් වැදගත් වෙන ආකාරයට කෙටි ප්‍රශ්න. ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට තමන්ට අවබෝධ නුවණ තැනක් බය නැතුව අහන්න. තමන් මේක අවබෝධ කරගන්න මේ ධර්මය අහන්නේ. ඒ කියන්නේ මේක මේ ධර්මය අහන්න ආවේ දැනගන්න. මේ දැනගත්තේ නැත්නම් දැක ගන්න බෑ. දැක ගන්න නම් අර ප්‍රශ්න විසඳන්න ඕනේ.
දැනගත්තා නම් දැක ගන්න නම් අයින් කරන්න පුළුවන්. ඉවත්